කරගෙන යන්නේ රීමේක් කරගෙන යන්නේ 3L එන්ජින් එකක් Hilux එන්ජින් එකක් Hilux එකේ 3L මේක සබා වෙන Toyota 3L වර්ගයේ එන්ජින් එකක්. ඉතින් ඒකේ පිස්ටන් ටික අපි මෙහෙව කරලා තියෙනවා. පිස්ටන් ටික අපි අලුතෙන් දානවා full overhaul එකක් කරන්නේ. පිස්ටන් එකක් කනෙක්ටිං රොඩ් එකකට රොඩ් එකට සවි කරගන්නේ කොහොමද කියලා අපි ඔයගලන්ට දැන් පෙන්නන්න යන්නේ. ඉතින්ලාම මෙන්න මේකට කියන කනෙක්ටිං රොඩ් එක කියලා. මේ ඇතුලේ තියෙන්නේ ගජන් පින් බුෂ් එක. ගජන් පින් බුෂ් එක මේකේ අලුතෙන් අපි යොදලා තියෙන්නේ. මෙන්න මේක ගජන් පින් එක. ඉතින්ලාම ගජන් පින් බුෂ් එකට ගජන් පින් එක දාලා බලා ගන්න. ඉතින් ප්‍රශ්නයක් නැද්ද කියලා. right මෙන්න මේ වගේ ප්ලේ එකක් නෑ. right smoothly එහා මෙහා යනවා හිරවීමක් නෑ. ඒ කියන්නේ ගජන් පින් එක ගජන් පින් බුෂ් එක වරදක් නෑ. 100%ක් නිවැරදි තියෙනවා. right ඊළඟට අපි බලනවා මෙන්න මේ රොඩ් එකේ තියෙනවා දාන්න ඕනේ පැත්තක්. එන්ජින් එකේ ඉස්සරහා පැත්තට දාන්න ඕනේ පැත්තක් කියලා. එතකොට ඒක අපි අඳුරගන්නේ ඕගලන්ට පේනවා ඇති මෙන්න මේ වටේ මෙතන පෙදල් එකයි මෙතන පෙදල් එකයි ඊට අමතරව මෙතන 6U කියලා ගහලා තියෙනවා ඉංග්‍රීසි අකුරු දෙකක්. මේ පැත්තේ හැඩේ වෙනස්. ඊට අමතරව මේ පැත්තේ ඉංග්‍රීසි අකුරු දෙකක් නැහැ. ඉතින් මෙන්න මේ ඉංග්‍රීසි අකුරු දෙක එන පැත්ත තමයි ගොඩාක් දුරට ගොඩාක් වාහනවල ඉංග්‍රීසි අකුරු එන පැත්ත තමයි වාහනේ ඉස්සරහට එන්නේ. පළවෙනි පිස්ටන් එකේ පැත්තේ නම් ඉස්සරහ පැත්තට. ඊට අමතරව මේකේ මෙන්න මේ පෙදල් දෙක තමයි ඉස්සරහට අපි දාන්න ඉන්නේ. ඊට අමතරව පිස්ටන් එක අපි මේකට සවි කිරීමේදී ඉන්ජෙක්ටර් පම්ප් එක මේකේ විශේෂම කාරණේ මෙන්න මේකේ මේ පිස්ටන් එකේ ෆයරින් චේම්බර් එක තියෙනවා. දහන කුටීරය කියලා කියනවා. ඉතින් මේ ෆයරින් චේම්බර් එක සවි වෙන්න ඕනේ ඉන්ජෙක්ටර් පම්ප් එකේ හෙඩ් එකෙන් ඉන්ජෙක්ටරේ ඩීසල් විදින පැත්තට. එතකොට ඒ පැත්ත නිතරම මේ පැත්ත ඉන්ජෙක්ටර් පම්ප් එක හයි වෙන පැත්තට තමයි සවි වෙන්නේ මේ පැත්ත. එතකොට අපි බලමු දැන් මේක ඇවිල්ලා හතර. right අපි ඉස්සෙල්ලාම මේක හොඳට ඔයිල් කරගමු. මේ ගාඩන් පින් බුෂ් හෝල්ඩ් එක හොඳට ඔයිල් කරගත්තට පස්සේ අපි මෙන්න මේ ගාඩන් පින් එක මේකට දාලා බලනවා ඉවද කියලා. ඉවද ප්ලේ තියෙනවද කොහොමද මෙන්න මේ වගේ චෙක් කරගන්න පුළුවන්. එහාට මෙහාට යවලා ඔයගොල්ලන් තේනවා ඇති. right මේ වගේ අපි නිවැරදිතාවය බැලුවට පස්සේ ඉන්පස්සේ අපි කරන්නේ අත වශයෙන්ම මෙන්න මේ ලොක් එකේ පැත්තක් තියෙනවා දාන්න. මේ ලොක් එකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පැතිලි පැත්ත සහ පොඩ්ඩක් එම්බෝස් කරපු පැත්තක් තියෙනවා. ඉතින් අර පැතිලි පැත්ත තමයි අතුල් පැත්තට වෙන්න අපි නිතරම දාන්න ඕනේ. සර්කිට් අඬුව ගත්තා. අඬුව අරගෙන මෙන්න මේ විදිහට ලං කරගෙන මේකේ ඇතුලේ තියෙන ඔයගලන්ට පේනවා ඇති මේ සර්කිට් ලොක් වැටෙන්න පොඩි ග්‍රූ එකක්. ඉතින් ඒ ග්‍රූ එකට හරියට නිවැරදිව ඇතුල් කරගෙන ලොක් එක වැටුණාද කියලා බලන්න අපිට තියෙන්නේ මෙන්න මේ විදිහට අඬුව මෙහෙම කරලා නැත්තම් මේ විදිහට මේ තවු දෙකටම අඬුව දාලා මෙහෙම කරකවලා බලන්න. ඉතින් නිවැරදි සර්කිට් බ්ලොක් එක ඇතුළට වැටුණාට පස්සේ මෙන්න මේම කිසිදු ටෝක් එකක් නැතුව කියන්නේ කිසිම බරක් නැතුව නිකම්ම අර ඒ වැටිච්ච මේ ග්ලූ එකේ තියෙන ග්ලූ එකේ දුවනවා. ඉතින් මෙන්න මේ විදිහට සර්කිට් බ්ලොක් එක දාගත්තා. ඊළඟට අපි බලමු ගජන් පින් එක දාගන්න කොහොමද කියලා. දැන් මම කිව්වා මේකේ පැත්තක් තියෙනවා කියලා. ඉතින් මේ පැත්ත නිතරම මේ ඉංග්‍රීසි අකුරු තියෙන පැත්ත සහ මේ පැත්ත
ඉස්සරහට එන්න ඕනේ. එතකොට ඊළඟ කාරණේ චේම්බර් එක එන්න ඕනේ ඉන්ජෙක්ටර් පම්ප් එකේ පැත්තට. එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තමයි මේක සවි වෙන්නේ. මෙන්න මේ විදිහට මෙහෙම කියලා මේ විදිහට ඔයගලන්ට මම හිතනවා පේනවා ඇති කියලා. ඔන්න ඔය විදිහට සවි වෙන්නේ. එතකොට දැන් මේ පැත්තට තියෙනවා අර විදියම සර්කිට් බ්ලොක් එකක් දාන්න. නැත්තම් මොකද මේක එළියට එනවනේ මෙතනින්. ඉතින් ඒකෙන් හින්දා මේකෙත් තියෙනවා අර විදියටම කලකිලිමත් වෙන්න ඕනේ පැත්ත. ඉතින් ඒ සර්කිට් බ්ලොක් එක හරියට නිවැරදිව නියම ග්‍රූව් එකට ඒ නියම ලයින් එකට පිස්ටන් එකේ දාගෙන හරියටම නිවැරදිද කියලා බලන්න අපි මෙන්න මේ විදිහට කරකවලා බලා ගන්නවා. ඉතින් රෑහින්ද මම හිතනවා ඔයගලන්ට රෑ වුණත් පේනවා ඇති කියලා වීඩියෝ එක. මෙන්න මේ විදිහට කරකවලා මේ සාමාන්‍යයෙන් මේ ගජන් පින් එකක ලොක් එකක් තියන්නේ මේ විදිය මෙන්න මේ මෙහෙම ලොක් එකේ ස්පේස් එක ඒ කියන්නේ විවර පැත්ත මේ විදියට නෙමෙයි තියෙන්නේ. සාමාන්‍යයෙන් අර තෙරපුමට භාජනය වෙන හින්දා නිතරම ගජන් පින් ලොක් එකක් සාමාන්‍යයෙන් මෙන්න මේ ආකාරයේ මෙන්න මේ හැඩයකට තමයි සාමාන්‍ය ගජන් පින් ලොක් එකක මේක කියන්නේ. එතකොට මේ පැත්ත මේ ලොක් එක මේ පැත්තට තිබ්බනම් අනිත් ලොක් එක ඊට විරුද්ධ දිශාවට තමයි අපි තියන්න ඕනේ. මෙන්න මේ විදිහට. right. එහෙනම් මම හිතනවා ඔයගලන්ට තේරෙන්නේ නැති කියලා මේ වැඩේ. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවන්න බලාපොරොත්තු වෙමි. මිස්ටර් හයිබ්‍රිඩ් සමගන්න හැම දිනකටම සුබ කරපන්.